සුවඳ පේන ඇති මේ තියෙන්නේ රන් තැබිලි පොඩ්ඩක් බහුලයි. මම මාදගෙන පැල පොඩ්ඩක් පෙන්වන්න. ඔන්න අනිත් ඒවල තියෙන දැන් මේ තියෙන තිත්ත බතු. තියෙන දර මේ තියෙන්නේ මේ විදිලා. කටු තියෙන මට අල්ලන්න බෑ. ඉතින් ඉදිලා. මේ තියෙන ඔයගොල්ලෝ දන්න මේකක් passion fruit. මේ තියෙන passion fruit. අනතර ගෙඩි තියෙන. අපිට මට පෙන්වන්න බෑ ඔයගොල්ලන්ට මොකද මේ වහලා තියෙන්නේ. මේ පොඩි peer එකක්. මම ඔයාලට තව peer එකක් පෙන්නන්න. මේක මම නේන ගමන් මම දැක්ක මේක peer ගහ වුණ තව ඖෂධයක් තමයි තියෙන. ඔයගොල්ලෝ දන්න නැති මේ ඖෂධයක්. කන්න මන් දන්නේ අපි අම්මත් ඇත්තෙන් කියනවා මේ ඖෂධයක්. ඒ නැති මම එනකොට මම පෙන්වන්න එකත් මෙන්න බුලත් කොහොමද මේ මන මේ කන්න පුළුවන් නෑ පෙන්නති මේ තියෙන්නේ මම කතනක ගහ මම දවසට පොඩ්ඩක් විඩිය හදන කාලේ මේව පට්ට රහයි පොඩි දෙලි වගේ හදන්න මේ තියෙන එතනම කරපිච්ච ගහ ඉතින් ගම්මිරිස් ඉතින් මෙන්න ලොවි ගහ පෙන්නති මේ ලොවි ගහ පෙන්නති මේ තමයි ගොඩස් ආමටසි මේ තියෙන්නේ ගොඩක් කලනක ලොකු වෙනවා පොඩියට තුම ගහක් පුළුවන් නම් මේකට කමෙන්ට් කරලා බලන්න වෙනත් ඔයගොල්ලෝ පුළුවන් නම් මෙන්න මේ කියන කමෙන්ට් කරලා එහෙනම් ඉතින් තව තියෙන පොඩ්ඩක් පෙන්නන්න අපි යන් ඒ වලටත් කියන්නේ මේ දෙරුම් ගහක් පෙන්වති ඉතින් මේගොල්ලෝ කියන්න ඕනේ මේ හරි දන්න ඇති මේ තමයි පින්න ජම්බු තියෙන්නේ ඔයගොල්ලෝ මේව දන්නවා ඉතින් මේ තමයි තේබු කරේවා නකතිය සමහරක් පැන් ගහන්නේ මේ පොඩ රතු තියෙන ඒවා තමයි එන්න ඔක්කොම හොඳේ කැපුවානේ මෙන්න මේක හොඳයි මේ අපේ වර්ග දෙකක් තියෙනවා මේ තමයි අර සීවල් කරන අබු රහ නැති එක මේ තමයි අබු රහ තියෙනවා මේ පැත්ත පෙන්නති මේ තියෙන්නේ අබ ගහක් තියෙන දෙහි ගහක් මේ තියෙන දෙහින ඉස්සර කාලේ පට්ට ගණන් තියෙන්නේ ගණන් කාලේ නෙමෙයි හැදෙන්නේ නිකන් ඕන කාලෙට විතර හැදෙන්නේ මේ තියෙන්නේ අනෝදා මේ තියෙන අනෝදා ගහක් මේ කනදා මේ තියෙන අනෝදා තව එක දෙයක් තියෙනවා ගණන් ඉතින් කාලා ඉතින් ඕන තරම් බීලි ඉතින් තව හැදෙලා නැහැ පට්ටට මල් හැදලා තියෙනවා අපි උඩ නැගලා කනවා මේවා පට්ට රහයි තව ගහක් තියෙනවා නාරේ පොඩි ගහක් එන ඉතින් අපි කියන්නම් බෝ thank you to watch me